අයිබෝවන් යාළුවනේ මගේ SLවඩ් YouTube channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම කියන්න යන්නේ ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර පැවති පළවෙනි තරගය පිළිබඳවයි. පිතිකරුවන්ගේ අතිශය දුර්වල ප්‍රාථමික පිතිකරන විලාශය නිසා නවසීලන්තය සමග පළමු එක්දින තරගයේදී ලකුණු 198ක දැවැන්ත පරාජයක් හිමිකර ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. නවසීලන්තයේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක්ම මේ තරගාවලියට ක්‍රීඩා නොකරන පසුබිමක මෙවැනි දැවැන්ත පරාජයක් ලැබීම විමතියට කරුණක්. ඒ වගේම මෙම තරගයේ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 ලෝක කුසලානයට ඍජුවම වරම් ලබා ගැනීමට තිබූ මාර්ගය කටුක එකක් බවට පත් වුණා. නමුත් තව එක් බලාපොරොත්තුවක් ශ්‍රී ලංකාවට ඉදිරිව ඇත. එනම් දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වීම නියමිත තරගාවලියේ තරග දෙකෙහිම ජය නෙදර්ලන්තය ජයග්‍රහණය කර යුතු අතර ශ්‍රී ලංකාවට නවසීලන්ත සංචාරයේ ඉතිරිව ඇති තරග දෙකම ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා. එලෙස ඉතිරි තරගයේ ජයග්‍රහණය සිදු කිරීමට හැකි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඍජුවම ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ වන විට ICC සුපර් ලීග්ගේ මෙම කණ්ඩායම් දෙක ප්‍රසාද ලකුණු ලබා සිටින්නේ සවුත් අප්‍රිකාව ලකුණු 78ක් සහ ශ්‍රී ලංකාව ලකුණු 77ක් ලෙසයි. තවත් මෙවැනි තොරතුරු දැන ගැනීම සඳහා SLවඩ් YouTube channel එක subscribe කරන්න.